හෙලෝ. හෙලෝ කියන්න. ඇන්ටි ඇන්ටිලා අර පත්තරේ දාලා තිබුණේ. ඔය කොහෙන්ද පුතේ කතා කරන්නේ? කොළඹ. අනේ. මේ පැත්තෙන් තමයි බලන්න ඉතින්. කොහෙද ඇන්ටි ගෙවල්? කුරුණෑගල. අප්පා කුරුණෑගලට මෙන්න වෙනවනේ. ඇන්ටි මේ ගොඩක් පරණ එකක්ද? ඇයි? ඇන්ටි මේ මොකක් ගැනද අහන්නේ? ගෙදර තියෙන පරණ බඩු ඔක්කොම මේ එළියට දානවා එහෙම විකුණනවා කියලා කිව්වේ. අනේ නෑ එහෙම එකක් නෑ. හා එහෙනම් මොකද්ද? මංගල යෝජනාව. මම මේ බැලුවේ අපේ ගෙදර මේ වේසමක් දීලා මේ ගන්න. අනේ නෑ එහෙම එකක් නෑ. ඔව් මං ඒ දැලුවා පරණ බඩු පිටුවට දාලා තිබ්බේ. ගන්නෙම නැද්ද කවුරුත් කියලා. හැබැයි මම ඇන්ටි ගත්තේ අත්තටම මේ ගෙජ්ජි වලකට හරි මාරු කරගන්න පුළුවන් නම් මං ගන්න. නෑ මොකවත් නෑ. ඒ ගෙජ්ජි වලට කැමති නැද්ද එයා? මාමේ. කවුද? පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට කතා කරේ. මොකද්ද මේ? කුරුණෑගල නේද? කුරුණෑගල. කීයක් ගයක් කමක් නෑ අංකල් අපි ගන්නවා. දැන් නම් ඒකක් හරි ගිහලා තියෙනවා. හරි ගියා කිව්වේ. මේ දුවලේ අම්මා ඉන්නේ. දෙන්න. පත්තරේ ඇඩ් එක ඒකට. ඒකට එකක් හරි ගෙන් තියෙනවා. ඒ කියන්නේ හොඳ වෙයින් අත් එක ගොන්නාඹේ කරගහන්නම් කියලා ඇති. ඔව්. නෑ මේ කවුරු හරි හොඳ සල්ලිකාරයෙක් ගන්නවා ඇතිනේ. මොකද්ද? අර පාවිච්චි කරන්නේ නැති පරණ බඩුව විකුණනවා කියලා දාලා තිබ්බේ. නෑ. අපි හිතන්නේ. අයියෝ ඇත්තද අපේ මල්ලිට ඇන්ටි බැලුවේ මේ අපේ මල්ලි කිව්වා යාට පරණ චිමිනියක් ඕනේ කියලා. නෑ අපි දාලා තිබුණේ නෑ. ඒ කියන්නේ ඇන්ටිලා ගෙදර චිමිනියක් නැද්ද? නෑ. එහෙමද? ඔව්. අපි මේ අර මේ පරණ බේසමකට මාරු කරගන්න බැලුවේ චිමිනිය. හරි. හෙලෝ. පත්තරේ තිබුණු දැන්වීමද කතා කරන්නේ. මේ මගේ අයියට තමයි බැලුවේ. පොඩ්ඩක් ඉන්න මම සටහන් කරගන්නවා පුතේ. කොහෙද දුව? ඇන්ටි මේ මම කොළඹ අයියා දෙවුන්දර. එයා මේ නැටුම් ගුරුවරයෙක්. එයාට හොඳට බෙර ගහන්න එහෙම පුළුවන්. මේ අපි එයාට තමයි බැලුවේ. මේ රජ සේවයට ළඟදී බඳව ගත්තේ උපාධිධාරීන්. කවුද? ඒ සෙට් එකේ තමයි ඉන්නේ. කවුද? රජ සේවය කරන්නේ. අදුව. ඔව් ඉතින් එයාට බෙරයක් කඩන්න නෑනේ නේද මොකක් කරන්නද? ඉතින් අපිට දුව විතරයි ඉන්නේ. අපි රජ සේවකයෝ පෙන්ෂන්. සල්ලි ඉතින් තියෙනවනේ ඉතින් ඕන දෙයක් ගන්න පුළුවන් නේ. දුව රජ සේවය උපාධිධාරීන් ළඟදී බඳව ගත්තේ ඒ සෙට් එකේ තමයි එයා ඉන්නේ. එහෙමයිනේ. එතකොට ඇන්ටි බෙරේ? බෙරේ එහෙම එකක් දාලා තිබුණේ නැහැ. මේ මං ගත්තේ මේ බෙරේ ගැන දැනගන්නනේ ඇන්ටි. අපේ අයියාට නැටුම් මං කිව්වේ බෙර ගහනවා එහෙම කියලා විස්තරේ. පරණ බෙරේ විකුණනවා කියලා දාලා තිබ්බේ. නෑ. ඔයාට වැරදිලා. ඒක තමයි මං ඒත් බැලුවා දැන් පළුවක් ගිය බෙරයක් විකිණීමට තිබේ කියලා දුවගේ මගේ අද්දි. නෑ. ඔයාට වැරදිලාද? නැත්තම් දැන් ඔයා අපිට කොලේ වහනවත් දන්නේ නැහැ. මේ ඉන්නකෝ. ඔයා කවදා මේ පත්තරෙන්ද ඔය? මේක ඇවිල්ලා පෙබරවාරි 21. පෙබරවාරි 21 පත්තරේ අපි දැම්මේ නෑ මට මතකේ හැටියට. ඒ කියන්නේ බෙරයක් තියනවද? නෑ. එහෙම එකක් නෑ. අපි එහෙම දැන්නීමක් දාලා නෑ. එතකොට බෙරේ කෝ ඇන්ටි? එහෙම එකක් දාලා තිබුණේ නෑ අපි. හැබැයි අයියා නම් කිව්වා මේ යටේ මේ පළුවක් දාලා ඒව කරලා ගන්න පුළුවන් කියලා බෙරේ හොඳ නෑ මම ගත්තේ ඒකට ඇත්තටම. එහෙමද? එහෙම ඒවා සාමාන්‍යයෙන් පත්තරේ දාන්නේ නෑනේ. මොකද ඇන්ටි පත්තරේ දාන්නේ නැත්තේ පරණ බඩු විකුණන්න දානවා. එහෙමව දාලා තිබුණේ නෑ. අයියෝ ඇන්ටි මාර වැඩේනේ ඉතින් දැන්. මම ඔයා මොනවා කරන කෙනෙක්ද? ඒක ඇන්ටි හරියට විස්තර කරන්න බැරි එකක් ඒක. වෙන්න බෑ ඔය කතාව කොහොම. ඇන්ටි පිස්සු කතා කරන්න බෑ ඇන්ටි මම බැලුවා ඇන්ටිලාගේ ඔය පරණ මේ පළුවගේ වෙරේ අරගෙන අපේ ජොග්ගු ඇන්ටිලට දෙන්න. කවුරුනත් ඉතින් ඔය කතාව එහෙම වෙන්න බෑ. අපි එහෙම දේවල් පත්තරේ දාලා තිබුණේ නෑ. ඇන්ටිලා ළඟ තාලම් පොටක්වත් නැද්ද? නෑ. මොකක්වත් එහෙම එකක් දාලා තිබුණේ නෑ. ගෙජ්ජි වෙලා තියන්න දෙන්න.